හායි යාළුවනේ ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මං උදේම මේ නැගිටලා ඉන්නේ. අද මං සැලෝන් එකේ වෙනද වගේම වැඩට යන්න. ඉතින් මට අද හිතුණා අද මගේ උදේ වරුව ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනි කියලා. උදේ කිව්වට දැන් වෙලාව 6:45ට විතර ඇති. ඉතින් මම මේ ටයිම් එකට නැගිටින්නේ ගොඩක් වෙලාවට ගෙදර උයන්නේ අම්මා. ඉතින් මට පුළුවන් වෙලාවට මම පොඩි හෙල්ප් එකක් දෙනවා. මේ පේනවනේ මෙයා නම් හොඳටම නිදි. සීතලට ගුලි වෙලා යා හොඳට නිදි. දැන් මම මේ පට ගාලා යන්න ලෑස්ති වෙනවා. මොකද හස්බන්ඩ් එක්කම යන්න ඕනි. නැත්තම් මට බස් එකේ යන්න වෙනවා. ඒ නිසා මම ටට්ටක් ගාලා මේ යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. උදේම සැලෝන් එකට යනවා. මොකද මම එයාත් එක්කම ගියාම මට ඒක ලේසි. උදේ අපි දෙන්නම වැඩට යන්න ලෑස්ති වෙන හින්දා උදේ වරුව නම් ටිකක් විතර අපි දෙන්නම ඉතින් බිසි. දෙන්නම ඉතින් එහෙට මෙහෙට දුව ටට්ටක් ගාලා ලෑස්ති වෙලා ටට්ටක් ගාලා ඉක්මනට කෑම ඒව අරගෙන ඔක්කොම ඊට පස්සේ ටක් ගාලා යන්න ලෑස්ති වෙන එක තමයි උදේ වරුව අපි දෙන්න කරන්නේ. හස්බන්ඩ්ගේ අම්මා ඉතින් එයා ගොඩක් හොඳයි. හැමදේටම අපිට හැම වෙලාවෙම හයියට ඉන්නවා. ඉතින් මං ගිහුවාද YouTube එකට වීඩියෝ එකක් දානවා කියලා ඉන්න කියලා. ඔන්න දැන් අපි දෙන්න යන්නයි හදන්නේ. මං දැන් බයික් එකට නැග්ගා. මේ පැත්ත ගොඩක් දැන් වේලිලා මේ පේනව නේද? චුට්ටක්වත්ම තෙතමනයක් නැහැ දැන්. උදේට නම් ගොඩාක්ම සීතලයි. දවල්ට ගොඩාක් පායනවා. මේ පැත්ත ගොඩක් කර්කශයි දැන්. ඔන්න අපි දැන් ඉන්නේ කුලියාපිටියේ. මගේ සැලෝන් එක තියෙන්නේ ගැමා shopping complex එකේ. ඉතින් මං එතෙන්ට යනකම් යන්න ඕනි. මගේ හස්බන්ඩ් මාව ඔරලෝසු කණු ඉස්සරින් හැමදාම බස් වල තමයි එයා වැඩට යන්නේ. ඉතින් අපි දැන් යමු මගේ සැලෝන් එක බලන්න. මේ තියෙන මගේ සැලෝන් එකේ බෝඩ් එක. ඉතින් මේ දැන් මං යන්නේ මගේ සැලෝන් එකට. ඉතින් මං අද යනකොට කවදාවත් නැතුව බව් යාළුවෝ සෙට් එකක්ම මගේ සැලෝන් එක ඉස්සරහා ඉන්නවා. මම දන්නෙත් නැහැ ඇත්තටම මීට කලින් කවදාවත් එයාලව මම දැකලා නැහැ මේ ඉන්නවා. ඉතින් මේ අනේ කතා කළාම ළඟට ආව නෙට් වනාගෙන. පව් ඉතින් මට හරි දුක හිතුනේ උනාට කලින් මෑලා හිටියයි කියලා දැක්කනම් මට මොන හරි කන්න දෙයක් අරන් ඉන්න තිබුණා. අද තමයි මේ මෙයාලා මෙහෙම ඇවිත් ඉන්නේ.
ඉතින් දැන් මම ඉන්නේ සැලෝන් එක ඇතුලේ. මේ තියෙන මගේ සැලෝන් එක. මේ තියෙන ගැමා එක ඇතුලේ තමයි මගේ සැලෝන් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් මම ඇතුළට බලා හිටියා. ඉතින් මගේ චුටි යාළුවෝ ටික නම් ගියා යන්න. මේ තියෙන මගේ සැලෝන් එක. දැන් මං ඉස්සෙල්ලාම කරන්නේ මගේ සැලෝන් එක හොඳට අස් කරලා අතු ගන්න එක. ඒක හැමදාම කරනවා. ඉතින් මං අනිවාර්යයෙන්ම කුණු තිබුණත් නැතත් මං අනිවාර්යයෙන්ම උදේට ආවහම මෙන්න මේ විදිහට අතු ගාලා දානවාම තමයි. ඉතින් මගේ සැලෝන් එක පටන් අරන් තවම අවුරුද්දක්වත් නැහැ. ඉතින් ඒ නිසා චූටි අඩුපාඩු නම් තියෙනවා. ඒ අඩුපාඩු ටික ඔක්කොම හදාගෙන සැලෝන් එක අලුතෙන්ම ලස්සනට හදන්න නම් හිතේ ලොකු අදහසක් තියෙනවා. හිමින් මේ දේවල් කරගන්න උත්සාහ කරනවා. සැලෝන් එක අතු ගාලා ඉවර වෙලා ඊට පස්සේ කරන්නේ එළියේ තියෙන පැලවලට වතුර දාන එක. මොකද ගොඩක් රස්නේ වැඩි. මම කලිනුත් කිව්වා මේ පැත්ත ටිකක් කර්කශ වැඩි, රස්නේ වැඩි. මේ කාලේ ගොඩක්ම පායනවා වැඩි. ඒ නිසා තමයි උදේට පිනි ගතියක් ටිකක් වැඩිපුර තියෙන්නේ. පින්න චුට්ටක් වැඩිපුර තියෙන්නේ. සීතල ගතියත් වැඩිපුර තියෙන්නේ ඒකයි. ඉතින් ඒ නිසා මම අනිවාර්යයෙන්ම ආවහම හැමදාම ඉස්සරහා තියෙන පැල දෙක තුනට අනිවාර්යයෙන්ම වතුර දානවාම තමයි. දැන් මං එළිය අතු ගන්න හදන්නේ. එළියත් අනිවාර්යෙන්ම අතු ගන්නවා හැමදාම. මොකද කොච්චර දූවිලි ගතිය කොච්චර අතු ගෑවත් දූවිලි ගතිය අනිවාර්යෙන් තියෙනවා. දවස ගානේ අතු ගෑවත් දූවිලි අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම දවස ගානේ එළිය අතු ගන්නවම තමයි එළියයි ඇතුළයි. ඒ වගේම තමයි අනිවාර්යෙන් මම මොප් කරනවා. හැබැයි මොප් කරන්නේ උදේට නෙවෙයි හවසට. හවසට යන්න ලෑස්ති වෙලා චුට්ටක් මොප් කරලා තමයි හැමදාම යන්නේ. මං ඊට පස්සේ තමයි බුදු පහන තියන්නේ. ඊට පස්සේ ඉතින් මම පොල් කටු ටික තලලා අරගෙන මෙන්න මේ විදිහට සැලෝන් එක ඇතුළට දුම් අල්ලනවා. මේකත් අනිවාර්යයෙන්ම ඉතින් මම කරනවා හැබැයි. මොකද එක දවසක්වත් මග අරින්න හොඳ නැහැ කියලා අම්මා කිව්වා. ඒ නිසා හැමදාම දුම් අල්ලනවා ඉතින්. ඉතින් හැමදාම මගේ උදේවරුව මෙහෙම තමයි ගෙවෙන්නේ. හැමදාම සැලෝන් එකට ඇවිල්ලා අස්පස් කරලා අතු ගාලා ඊට පස්සේ බුදු පහන තියලා ඉතින් ඕක තමයි මගේ උදේවරුව ගෙවෙන විදිය. මට හිතුණා අද මේක ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනි කියලා. ඉතින් ඒ නිසායි අද මේ vlog එකක් විදිහට මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකක් අරගෙන එන්නම්. බයි.